දිත්වා කුණාටුවෙන් පසු නුවරඑළිය සංචාරකයන්ට තවදුරටත් ආරක්ෂිතද? ඉතින් ඔයගොල්ලෝ ට්‍රිප් යන ප්ලෑන් කරලා තියෙනවා නම් නුවරඑළිය මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න. ඔයගොල්ලන්ටම තීරණය කරන්න පුළුවන් නුවරඑළිය ආරක්ෂිතද කියන එක ගැන. ඉතින් ඔයගොල්ලන්ගේ මොනවා හරි සංචාර ප්ලෑන් කරලා තිබුණා නම් මේ පැත්තට එන්න. හැටන් වලට වෙනකම් ගැටලුවක් නැහැ. වෙනවා ගල් පෙරලිලා ආරදේ අදපු නැති තරක් මේක පුපුරවන්න හදන්නේ ගල. එතන තමයි තවත් තැන. විශාල ගල් වැල්ලා තියෙනවා. මේ ගල් නම් පුපුරවන්න වෙනවා. අත්‍තරම නුවරඑළිය පාළුවට ගිහිල්ලා සෑහෙන්න අද මේ හරියේ වාහනත් නැහැ, සංචාරකයෝ ඉන්න පාටක් නැහැ. අපි දාලා බලමු දෙකරිය පාක් එකට. එකතු වෙන්න අපිත් එක්ක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයිබෝන්. good morning. ඉතින් මම දැන් ඉන්නේ යටියන්තොට නගරේ. ඔයගොල්ලන්ට මේ පහලින් පේන්නේ වී ඔය. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දන්නවා මම ගොඩක් වෙලාවට පාරවල් ගැන කතා කරනවා යනකොට. ඒකෙන් හින්දා රැඳිලා ඉන්න දිගට මම කියන්නම් මොනවා හරි පාරවල් වල තැන් තියනවාද, අපිට තව දුරටත් අවහිර වෙච්ච තැන් තියනවාද. මම අද යන්න බලාපොරොත්තු වෙනවා නුවරඑළියට. ඉතින් මේ බාන්තා කිලෝමීටර් 92ක් තියෙනවා මෙතනින් ඉඳලා. බයික් එකේ තමයි යන්නේ. බලමු ගිහිල්ලා නුවරඑළිය තත්ත්වය කොහොමද? නුවරඑළිය සූදානම්ද සංචාරකයෝ පිළිගන්න? ඕගොල්ලන්ගේ ප්ලෑන් කරපු එක කැන්සල් කරන්න වෙයිද? මොකද තත්ත්වය කියලා ගිහින් බලමු. යටියන්තොටින් ඉස්සරහට ඇවිල්ලා මම දැන් ඉන්නේ කිතුල්ගල. ඉතින් කිතුල්ගල ගැන අපි කලින් දවසක වැඩසටහනක් කරා. මෙතන කිතුල්ගල නම් ආරක්ෂිතයි කියලා කිව්වා. ඇඩ්වෙන්චර් ඇක්ටිවිටි ඔක්කොම කිතුල්ගල ඒවා කරනවායි කියලා කිව්වා. ඉතින් ඒක ගැන වැඩසටහනක් කරා. ඒක බැලුවේ නැති අය බලන්න කිතුල්ගලට එනකම් මම ඒකෙදි කතා කරා. ඉතින් අද අපි එතනින් එහාට නුවරඑළිය පැත්තට තමයි යන්නේ. එකතු වෙලා ඉන්න. මාර්ගයේ මොනවා හරි අවහිර තැන් තියෙනවා නම් අපි ඒව ගැන කතා කරමු. බලාගන්න පුළුවන්. ඕගොල්ලන්ටම බලාගන්න පුළුවන් යන්න සුදුසුද නැද්ද කියලා. අවසානයේදී මාත් කියන්නම් දැන් වර්තමාන තත්ත්වය මොකද්ද කියලා. රාෆ්ටිං කරන්න පුළුවන්ද දැන්? පුළුවන් නේ, අවුලක් නැහැ නේ. දැන් පස්සේ දෙන්නේ කට්ටිය එන එකේ අඩුව තමයි මේ දවස්වලනේ. මේ ලෝකල් තමයි පොඩ්ඩක් අඩුව. ලෝකල් අඩුවනේ. අපි මේ දවස්වල පොඩි ප්‍රොමෝෂන් එකක් කරගෙන යනවා කට්ටියට එන්න කියලා මේ යන සංචාරකයන්ට ලෝකල් මේ කට්ටියට. ඉතින් ඒගොල්ලන්ට මේ ප්‍රශ්නයක් නැහැ නේද? ඔක ඇක්ටිවිටි ඔක්කොම තියෙනවා. මොනවාද මේ ඔක්කොම කරන්න ඇබ්සලින් කොහොමද මේ ගැලේ ගඟේ කොච්චර වතුර වැඩි වුණත් එහෙම ලොකු හානියක් වෙන්නේ නැහැ. ඩෑම් එකක් තියෙනනේ. ඒකෙන් කන්ට්‍රෝල් කරලා තමයි වතුර දෙන්නේ පල්ලෙහාට. එන්න ප්‍රශ්නයක් වෙන්නේ. එහෙම ගැටලුවක් නැහැ නේ. වෝටර්ෆෝල් ඇබ්සලින් ඒවත් ඒක තවලන්නේ නැහැ. පාරවල් මුකුත් තේසලත් නැහැ නේද? එච්චර ලොකු හානියක් වුණේ නැහැ. ගඟට විතරක් උඩ හානි වුණේ. ඒක ලොකුවටම මේ වෙලා නැහැ. එහෙම මේ අවුලක් නැහැ නේ. හරි හරි. අපි අපේ ඉන්න වීවර්ස්ලට කියන්න. එහෙම මේ ප්‍රශ්නයක් නැහැ එන්න කියලා. දැන් ඇත්තටම දැන් එන්න තමයි ඕනේ. මොකද මේ වෙලාවේ පොඩි කණ්ඩි කඩා වැටීම් ටිකක් කරන්න වෙන ආපදාවක් නැහැ. ඇත්තටම කිතුල්ගල පැත්තට නම් මොකොත් එහෙම ප්‍රශ්නයක් වෙලාම නැහැ. ඒකල කියන්නේ ගඟ මේ ගඟෙන් ගැටලුවක් වුණෙත් නැහැ ඒගොල්ලන්ට කියලා. ඉතින් මොකයි දත්තේ? ඔයගොල්ලෝ එන්න බලාපොරොත්තු වෙන හිටියා නම් කිතුල්ගල එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතන පොඩි නායක කෙනෙක් කියනවා. කන පාරාරාම ගිහින් කියනවා ඒක පොඩි බස් හන්ද. ඒ ඇත්තටම දැන් අවදානම් තත්ත්වය ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මෙච්චර දුර එන්න ඕන නැහැ කොළඹ ඉඳන්. කෙනෙකුට කිතුල්ගලට එනවා නම් දැන් මං ඉන්නේ කිතුල්ගලයි ගිනිගත් හේන යතර. ඉතින් මේ ප්‍රදේශයේ තමයි මේ පස් කණ්ඩි කීපයක් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දැන් මාර්ගය සුද්ධ කරලා තියෙන වාහන යනවා. ගැටලුවක් නැහැ. අද 2025යි 12 වෙනි මාසේ 10 වෙනිදා. ඉතින් මම දැනට ඉන්නේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අයිති වන ප්‍රදේශයට මම හිතන්නේ.
ඉතින් මේ වෙනකොටත් රතු නිවේදන තමයි නිකුත් කරලා තියෙන්නේ මේ ප්‍රදේශයට. හැබැයි රතු නිවේදන නිකුත් කරලා තියෙන්නේ අවදානම් සහගත නාය යන ස්ථානවලට. එහෙම නැතුව මේ සාමාන්‍ය මාර්ගයේ ගමන් කටයුතු ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට එහෙම අවදානමක් නැහැ. මේ තියෙන්නේ තවත් ඒ වගේම කන්දක් පල්ලෙහාට ඇවිල්ලා නැවතිලා සැලකිය යුතු හානියක් වෙලා තියෙනවා කියලා තේරෙනවා. කඳුකරේ සුන්දරත්වය නම් ඉතින් හැමදාම මේ පැත්ත ලස්සනයි. ඉතින් වෙනස් වෙන සුන්දර බවක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. තව කිලෝමීටර් 72ක් තියෙනවා නුවරඑළියට. මෙන්න තවත් තැනකින් ගිහිල්ලා ආයා. ඒ පස්කණ්ඩි කඩාවැටීමක් තමයි වෙලා තියෙන්නේ. නායනා කියන්නේ පාරත් එක්කම කඩාගෙන ගිහිල්ලා වගේ ලොකු ගැටලු එතන නැහැ. වර්ෂපාන පාර අපි පහුගිය ටිකේම ගමන් කරා මේ පැත්තෙන්. ඒ වගේම කියන්න ඕනේ මේ කණ්ඩි කඩන් වැටිච්ච වර්ෂාව මිලිමීටර 500කට ආසන්න වර්ෂාවක් මේ ප්‍රදේශයට පැය 24ක් ඇතුළත ඇදගෙන වැටුණා. ඒක තමයි ප්‍රධාන හේතුව මේ කණ්ඩි කඩායම් සහ පොඩි පොඩි නාය ගිහින් තියෙන තැන් වලට හේතුව. ඉතින් තව ටික දවසක් යනකොට සම්පූර්ණයෙන්ම මේවා යථා තත්ත්වයටපත් වෙයි. හැබැයි දැනටත් ආරක්ෂිතයි. ඔයගොල්ලන්ට තේනවා බස් යනවා. මාර්ගයේ ඇතැම් තැන් තම සුද්ධබයිත කරමින් පවතිනවා. ඒ දැක්කේ අපි ගහක් කපනවා. මේ පැත්තකින් පේන්නේ මේ වගේම කලින් නායකගේ ස්ථානයක් දැන් ඒක ස්ථාවර කරලා තියෙන ඇති. ඉතින් ඔය తాවකාලිකව තමයි නාය යන්නේ. ඊට පස්සේ ඒ වගේ ස්ථිර විසඳුම් තියනවා. දැන් මේ වැස්සට එතනින් පස් පිටක්වත් ගැලවිලා ගිය පාටක් පේන්නේ නැහැ. ඔය කඳු ස්ථාවර කරන්න ඒක ක්‍රම තියෙනවා. ඒවා පාවිච්චි කරලා ඉතින් තව පොඩි කාලයක් යයි. කඳුකරේ ඒ වගේ අස්ථාවර තැන් හදන්න පුළුවන්. මේ තියෙන තවත් කණ්ඩි කඩාවැටිල්ල. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගිනිගත්තේ නගරයට. සිරිපාද සමය ආරම්භ වෙලා හින්දා මේ පාර ටික ටික බිසි වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් ගිනිගත් හේනට එන්නතුරුම අපිට ඒ වගේ ලොකු නායයක් මොකද දැක ගන්න හම්බුන්නේ නැහැ. පොඩි පොඩි බස් කණ්ඩි කඩා වැටීම් වගේ දේවල් තමයි අතරම අපිට බලන්න පුළුවන් වුණේ. ගිනිගත්තේ නගරයක් නායම් ටිකක් බහුලව සිද්ධ වෙන නගරයක්. මේක වතර කීපයකට කලින් මෙන්න මේ වංගුවේ මෙන්න මේ හරින් ලොකු නායක් ගිය. ඒක මේවා දැන් සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒවටත් ඒක ප්‍රතිසංස්කරණය කළායින් පස්සේ ඊට පස්සේ බලපෑමක් වෙලා නැහැ. බස් කොච්චර ලොකුද? හරිම ලස්සන වීව් එකක් මෙතනට පේනවා. සමිනොත් මෙතනම වීඩියෝ එකක් කරා. මේ තියෙන්නේ ලස්සන පැටර්න් අවිස්සාවේ ලපාර. තවොඩක් ඉස්සරහින් දකුණට ඇරලා තමයි සිරිපාදට යන්නේ නල්ලතන්නිය හරහා. ඉතින් මේ දවස්වල සිරිපාද සමය හින්දා ඒ මාර්ගයේ විවෘත වුණත් මම තාම හරියට දන්නේ නැහැ ඒ පැත්තේ තත්ත්වය කොහොමද කියලා.
අද අපි නල්ලතන්නියට යන්නේ නැහැ. ඉතින් පුංචි කඩ, පොඩි කඩ, තේ කඩ, හෝටල්, ඒ වගේම සංචාරක කර්මාන්තයෙන් දිනු වෙන ගොඩක් කඩවල් ඇරලා තියෙන්නේ මේ දවස්වල. ඉතින් ඒගොල්ලන්ට පාරිභෝගිකයෝ නැති ප්‍රශ්නයක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ප්ලෑන් කරගෙන තිබ්බ සංචාර තිබ්බනම් ගිනිගත් හේනට එනකම් කිසිම ගැටලුවක් නැහැ. එන්න පුළුවන් සහ ආරක්ෂිතයි. මාර්ගයේ කිසිම ලොකු ආපදාවක් වෙලා නැහැ. පොඩි පස් කණ්ඩි කඩා වැටීම් වගේ දේවල් විතරයි වෙලා තියෙන්නේ. මාර්ගය කොහෙවත් කැඩිලා තිබ්බේ නැහැ මෙතනට එනකම්ම. ඒ වගේම පරණ පිළියම් කරපු තැන් ඔයගලන්ට මේ දකුණු අත පැත්තෙන් මෙතනින් පේනවා. ඒවට කිසිම හානියක් වෙලා නැහැ. දැන් මෙතර ලොකු ඇස්සක් තිබිලත් එහෙම හානියක් වෙලා නැහැ. ඒ සාර්ථකයි කියන්නේ වැඩපිළිවෙලවයි. ඒ වගේ ඉස්සරහට අස්ථාර වෙච්ච කඳු වලට ඒ වගේ පිළියම් කරන්න පුළුවන්. දැන් බලාපොරොත්තු නැති කරගන්න ඕනේ. මෙන්න මෙතනත් පස් කණ්ඩයක් කරලා තියෙනවා මේ ගිනිගත් හේන වටවල අතර ප්‍රදේශයේ. ඒකත් පොඩි පස් කණ්ඩි වැටීමක්, කඩා වැටීමක් විතරයි. ඒ වගේ දේවල් ඉතින් පැය කීපයකින් පාර සුද්ධ කරන්න පුළුවන්. වාහන දොරටු ඇරලා මම හිතන්නේ නෝටන් වලට යන්නේ මෙතනින් නල්ලතන්නියට. අපි නල්ලතන්නියට හැරෙන්නේ කෙලින්ම යනවා පැටන් පැත්තට. කිලෝමීටර් 13ක් තියෙනවා අපිට යන්න හැටන් වලට. මේ පාර නම් ඉතින් පුදුම ලස්සනක් තියෙනවා. දැන් වෙලා උදේ 8:09ට විතර මෙන්න මෙතනත් පොඩි කණ්ඩියක් කඩාගෙන වැටලා තියෙනවා. එතන නම් කුසට තියෙනවා. හැබැයි මාර්ගය ගිලා බැසීමක් හෝ මාර්ගය කඩාගෙන ගිහිල්ලා නැහැ. උඩ තියෙන පස් කණ්ඩියක් තමයි වැටලා තියෙන්නේ. හෙටන් ආසන්නෙත් කණ්ඩක් ගිහින් තියෙනවා පොඩ්ඩක්. පොඩි කණ්ඩි කඩාගෙන ගිහිල්ලා. හැබැයි මාර්ගය ගිලා බැසීමක් කොහොමද වෙලා නැහැ. ඒකත් ආරක්ෂාකාරී විදියට මේ වෙනකොට කණ්ඩි අයින් කරලා තියෙනවා. ඒ හේතුවෙන් ටෙලිෆෝන් ලයින් එක නම් කැඩලා තියෙන. හැබැයි ඒකත් මං හිතන්නේ මේ වෙනකොට පිටසතර කරලා තියෙනවා. කඩවල් ගොඩක් ඒවා නම් ඇත්තටම ඔක්කොම වගේ ඇරලා තියෙනවා සංචාරකයන්ට ආහාර ගන්න. මේකෙන් සූදානම් වෙලා ඉන්නවා. ඒ ඔයගලන්ට එන්න විතරයි තියෙන්නේ. දැන් කෙමින් ළඟා වෙන්නේ හැටන් නතරේ. මෙන්න පළවෙනි අපි දැකපු අවදානම් කලාපයක් කියලා තියෙන එක. එතන ගහලා තියෙනවා රැඳී සිටීමෙන් වලකින් කියලා. මේකටම යන්නේ. ටී කප් එකක් තරලා ටී කප් ගිහලා යන්න පුළුවන් මොන්න. මේ අපිට එක්කට වෙලාව නෙමෙයි. මෙන්න මේ කලාපයට අනතුරු වෙන්න නිකුත් කරලා තියෙනවා. අවධානයෙන් යන්න කියලා. පොඩි දුරක් මීටර් 10ක් 20ක් විතර වගේ. ඉතින් තවමත් එහෙම ලොකු ගැටලුවක් නැහැ දැනෙන්න. හැටන් වල මම දැන් ඉන්නේ. හැටන් ආසන්නවම නම් පොඩි තැන් කීපයක් තියෙනවා. අවදානම් සහිත. එතන ඊළා බහැලා තියෙන පොඩි
වැස්ස වෙලාවකදී පොඩි අවදානමක් තියෙන්න පුළුවන්. ඉතින් හැටන් වලට આવත් නම් කොහොමත් තව පාරවල් ගොඩක් තියෙනවා මේ හැරින් අපිට එළියට යන්න. නුවරඑළිය આવත් කොහොමත් මාර්ග කීපයක්ම තියෙනවා. එකම මාර්ගයක් මත අපිට පැඳිලා ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ වටවල හැටන් කියන්නේ කොහොමත් වර්ෂාව වැඩියෙන් වෙනවා. එතනත් මාර්ගයට පොඩි පස් කන්දක් වටලා තියෙනවා. මෙන්න මෙතන නම් නායක් ගිහින් කියනවා ඒකත් මඩ වතුර තමයි තියෙන්නේ. මඩ වතුර විදියට ඇවිල්ලා මාර්ගය සුද්ධ කරලා තියෙන එතනත් එහෙම වහස්පත් වෙන බාධක් වෙන්නේ. මේ වෙලාවේ මේ හැටන් හරියේ උෂ්ණත්වය නම් සෑහෙන්න අඩුයි. මං හිතන්නේ එවුලන ගානට හිතලා තියෙනවා. වර්ෂාවක් වටලා නැහැ මේ හැටන් පැත්තට නම් ඊයේ පෙරේදා වගේ එනකන්. අපලේ නායාමක් මේක නම් ටිකක් ලොකුවට කියනවා. මේකට පස් කන්ද කඩාගෙන අවිලා දෙන මාර්ගයට හානියක් වෙලා නැහැ. තේවත්තක් ඒ ගසුත් එහෙමම තියෙනවා. ඉතින් ඔන්නෝම හානියක් තමයි හැටන් නගරය පෙනිපෙනීම වෙලා තියෙන්නේ. ini ලස්සන තේවත් ඔතන පස් කන්දෙන් ඉවත් කරපු පස් තමයි මේ ගොඩ ගහලා තියෙන්නේ මේ වගේ. මම දැන් ඉන්නේ හැටන් නගරේ. ඉතින් අපි අද නුවරඑළිය පැත්තට යන ගමන් මෙතනට මම ආවේ. විශේෂ හේතුවක් තියෙනවා මෙතන නවතින්න. මොකද හැටන් මෙතන නුවරඑළියට යන්න කලින් කියන්න ඕනේ මාර්ගයේ කැඩුණු අපහසුතැන් කීපයක් තිබුණා. අපහසුතැන් කියන්න බෑ මොකද මේ ඒ ඔක්කොම ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. මුළු පණ්ඩි කඩාවැටීම් විතරයි ඇත්තටම වෙලා තියෙන්නේ. මාර්ගයට හානියක් කිසිම තැනක වෙලා තියෙනවා දකින්න හම්බුන්නේ නැහැ කොළඹ ඉඳන් හැටන් වලට එනකම්. ඉතින් හැටන් වල ආසන්නයේම තියෙනවා පොඩි නාය ගියපු තැනක්. ඒකත් ඇත්තටම මාර්ගයට හානි වෙලා නැහැ. කණ්ඩි කඩාවැටිල්ලක් තමයි. ඉතින් මගේ වීඩියෝ එකේ මම දැන් හැටන් වලට එනකම් ටික වීඩියෝ කරලා දාපු නිසා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්නේ නැති. ඒ වීඩියෝ එකේ තියෙන ටික විතරයි ඇත්තටම මාර්ගයට හානි වෙලා තියෙන ඒවා තියෙන්නේ. මාර්ගයට කියන්නේ මාර්ගය අසල කණ්ඩි කඩාවැටි. ඉතින් හැටන් වලට එනකම් ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂාකාරී වෙන්න පුළුවන්. ඉතින් අනිත් එක උඩරට මේ පැත්තට එනවා නම් ආපහු මෙතනින් පිටත් වෙන්න තව මාර්ගයක් තියෙනවා. මොකක් හරි හදිසි අවස්ථාවකදී කණ්ඩියක් කඩන් ගන්නොත් හරි මොකක් හරි දෙයක් වුණොත් ඉතින් ඒකින්ද එහෙම ලොකු අවදානමක් නැහැ. අවදානමක් නැහැම කියන්නත් බෑ. ඒ වගේම මේ හැටන් නගරේට ඊයේ පෙරේද වගේ වැහැලත් නැහැ. ඉතින් ඒක නිසා වතුරක් දැන් බැහැගෙන යනවා. ගොඩක් කඳු වලින් වතුර අයින් වෙන්න ක්‍රම හදලා තියෙනවා. ඉතින් ඒකින්ද මම හිතනවා දැන් ටිකෙන් ටික මේක ස්ථාවර වෙන ගමන් වගේ තමයි තියෙන්නේ කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලන්ගේ මොන හරි සංචාර ප්ලෑන් කරලා තිබුණා නම් මේ පැත්තට එන්න හැටන් වලට වෙනකන් ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. අපි යන් තව ඉස්සරහට. තව කිලෝමීටර් 43ක් තියෙනවා. මස්කලියට කිලෝමීටර් 19. මස්කලියට අපි කලින් ගියා. ඩාට් මෝර් බලන්න. ඉතින් මෙතනින් වමට හැట్లా නුවරඑළියට.
තාම දුම්රිය ගමන් කරනවද නැත්ද කියන්නේ මම හරියට දන්නේ නැහැ. හැටන්වල දුම්රිය ගමනේ නම් තාම සිද්ධ වෙන්නේ නැහැ. අතරම දුම්රිය මාර්ගයට නම් ගොඩක් හානි සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. හැබැයි හැටන් නුවරඑළිය මාර්ගයේ තත්ත්වය කොහොමද කියලා අපි බලාගෙන යමු. එන්න හැටන් නුවරඑළිය පාරේ පළවෙනි නාය කණ්ඩි කඩායාමක් වෙලා තියෙන්නේ. ගලක් උඩ තිබ්බ පස්කන්ද පල්ලෙහාට ඇවිල්ලා. තාම අපි හැටන්නේ ඉන්නේ. නුවරඑළියට යනකොට තව හොඳට තියෙයි. වහිනවයි කියලා දෙන හවස එකෙන් පස්සේ දැන් වෙලා උදේ 10ට ආසන්නයි. පොඩි අවුවක් වැටෙන්න සූදානමින් තියෙනවා. මේ පේන්නේ හෝටල්ස් ඔක්කොම විවෘත කරගෙන ඉතින් පාරිභෝගිකයෝ එනතුරු බලාගෙන ඉන්නවා. හෝටල්ස් රෙස්ටොරන්ට් ඔක්කොම විවෘතයි. ඉතින් ඒවා ගැන නම් බය වෙන්න දෙයක් නැත්තේම නෑ. මාර්ගයේත් අපි දැන් ඉන්නේ හැටන් නුවරඑළිය මාර්ගයේ. මේකත් දැනට ලොකු ප්‍රශ්නයක් තියෙන තැන් හම්බුන්නේ නැහැ. කොච්චර නාය යනවා කිව්වත් මේ වගේ පාරවල් වල නොගිහින් ඉන්න පුළුවන්ද? බලන්නේ වගේ. ඉතින් යන්න හදන්නේ පින්ගේ ඇතුලෙන් කොටගල උමග. මේ ගොඩින් තමයි කොච්චි පාර යන්නේ. යනවා ගල් කරලිලා මාර්ගය අදපො නැති තැනක් මේක පුපුරන්න හදන්නේ ගල. සූදානම් කරලා වෙඩි දෙයක් දාලා තියෙන තා නොබෝ වෙලාවකින් ඒක පුපුරවයි. තවත් පොඩි කණ්ඩි කඩා වැටිල්ලක් තියෙනවා මෙතන. කොහෙද මේ කොටගල පහ කරලා නුවරඑළිය පාරේ. ඒක පොඩි කණ්ඩි. ඒවා නම් ඉතින් නොපෙනිය හැකි මට්ටමේ ආයෙ යමුවා කියන්න බෑ. පුංචි කණ්ඩි වැඩ ආයටින් නම් මේ හරියට වෙලා තියෙනවා. දැන් පළව කැලේ පැත්තට යන්නේ. අපිට ඊට කලින් හම්බ වෙනවා සෙට්ලයා දියැල්ල. ඉතින් ඒකත් බලාගෙන මම අපි ඉස්සරහට යන්නේ. කාසල් එකක් තියෙනවා එතනට නම් යන්නේ නැහැ. ඩෙවෝන් සින්ක්ලෙයා කියන්නේ හැමදාම මට පැටලෙන නම් දෙකක්. මේ තියෙන ඩෙවෝන් නැල්ල. මේ දියැල්ලේ ලස්සන view point එකක තමයි මම ඉන්නේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන්. මේ view point එක ගිලා බැස්මකට ලක් වෙලා තියෙනවා. මම හිතන්නේ මීට කලින් වර්ෂාවකදී උන දෙයක් ඒක. ඒක හින්දා දැනට මෙතන අත්හැරලා වගේ තමයි තියෙන්නේ. ඒකයි මේ ගස්
එහෙම වැවිලා මෙතන සුද්ධ කරලා නැතුව තියෙන්නේ. ඉතින් අපි ඩ්‍රෝන් එක යවලා බලමු දියැල්ල කොහොමද ලස්සනට පේන්නේ කියලා. මේ දියැල්ල මීටර් 97ක් උස වගේම ලංකාවේ 19 වෙනියට උසම දියැල්ල. වැදගත් දියැල්ලක්. මේක තියෙන්නේ අපි දැන් ආපු පාරේ ඉස්සරහට එනකොට පාර අයින් ඉඳන් බලන්න පුළුවන් ලස්සන දියැලක්. ඉතින් ඒකින්ද ගොඩක් අයට මේ දියැල්ල මග ඇරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම අපි දැන් මේ ඉන්නේ මධ්‍යම කඳුකරයට වැඩියෙන් වැසි වැටෙන කාලේ. දෙසැම්බර් ඉඳන් මාර්තු වෙනකම්. ඉතින් මේ කාලෙදී මේ දියැලි තාමත් ලස්සනට සක්‍රියව තියෙනවා. මේ මෙච්චර ලස්සනට සක්‍රියව බලන්න පුළුවන් වෙන්නේ මේ වැසි තත්ත්වයේ හින්දා තමයි. එහෙම නැතත් දියැල්ල වතුර වැටෙනවා. මෙච්චර ගොඩක් වතුර එන්නේ නැහැ. මහවැලි ගඟේ අතුගංගාවක් තමයි ඇත්තටම කොත්මලේ ඔය කියන්නේ. ඉතින් මේ කොත්මලේ ඔය තමයි මේ විදිහට මේ කඩා හැලෙන්නේ තලවකැලේ ප්‍රදේශයේදී. ඉතින් මේ වැටෙන වතුර ආයිකින් එකතු වෙන්නේ මහවැලි ගඟට. ඉතින් හරිම ලස්සනයි. හිත අදහා ගන්න බැරි විදියට අවට පරිසරයයි කොළ පාටින් වෙහිලා තියෙන ලස්සන පරිසරය ඔයගලන්ට බලන්න පුළුවන්. මාර්ග පද්ධතිය ඒ වගේම මේ ඇතින් පේන ටී කාසල් එක. මෙතන view point එකක් තියෙනවා. මේ උඩට ගිහින් ලස්සනට මේක බලන්න පුළුවන් ටී කාසල් එකට ගිහින්. එහෙම නැත්නම් තවත් view point එකක් තියෙනවා. අපි මේ මාර්ගයේම තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට view point එකක් තියෙනවා. අලුතෙන් හදපු. එතනට මීට වඩා ටිකක් හොඳට දියැල්ල පේනවා. ඉතින් අපි එතනටත් යමු. මේ ඇතින් පේන්නේ view point එක. වැහි වලාකුළකුත් ආවා. නෑමක්ද දන්නේ නැහැ තියෙන්නේ. බලමු. කොහොමත් වැස්ස බලාපොරොත්තුෙන් ආපු ගමනක්. යනකම් වැස්ස නැත්තම් ඇති. හරියනම් තැන් කීපයක්ම පස් කඳු ගිහින් තියෙනවා. කන්දි කඩාවැටි කීපයක් වෙලා තියෙනවා. සෙන්ට් ක්ලෙයා නරඹන්න අලුතෙන් හදපු view point එක මෙන්න මෙතන තියෙනවා. සෙන්ට් ක්ලෙයා නේ දෙවොන්. අතරම දෙවනියට හම්බ වෙන view point එක ලස්සනට අපිට බලා ගන්න පුළුවන් කියලා.
ඔය තා පොඩ්ඩක් ඉස්සරහින් තමයි සෙන්ට් ක්ලෙයා එක තියෙන. අපි දැන් දැක්ක ටෙවෝට් එක. සෙන්ට් ක්ලෙයා view point එකක් තියෙනවා ඉස්සරහා. අලාකුළුවෙන්වත් පල්ලෙහාට ඇවිල්ලා වහින්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් නායරේ. සංචාරකයෝ වාහනයක් විතරයි තියෙන්නේ. Doon dia පාරයිනට පේන හැටි මේ හරිය ඩ්‍රෝන් යවන්න දෙන්නේ නෝ ඩ්‍රෝන් සෝන්. හේතුව මෙතන මේ බලාගාරයේ කැම්ප් එකක් තියෙනවා. ආන් කැම්ප්, STF කැම්ප්, ඒ වගේ කීපයක් මේ හරිය තියෙනවා. ඉතින් ඒක නිසා මෙතන අධි ආරක්ෂිත කලාපයක්. No drone zone. වීඩියෝ කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි ඩ්‍රෝන් යවන්න බෑ. තලවකැලේ නගරයේ සුපුරුදු රත් කාර්ය බහුලයි. තලවකැලේ ලිඳුල් අතර කොටස එකේ තැන් මාර්ග ලොකෝට අවහිරයක් වෙලා නැහැ. පොඩි පස් කණ්ඩි කීපයක් කඩන් වෙලා දෙනවා. ඒ තලවකැලේ වෙනකන් නම් කොහොමත් ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැති වෙන්න පුළුවන්. බලමු තලවකැලේ ඉඳන් නුවරඑළියට යන ටික කිලෝමීටර් 25ක් විතර වගේ තියෙන්නේ. නුවරඑළියටම ගිහලා බලමු. මෙන්න මෙතනත් කණ්ඩි කඩා ගිහිල්ලා තියෙනවා. මඩ මේ තලවකැලේ ලිඳුල් අතර තුල මෙන්න මෙතන තියෙනවා පොඩි ලාබසීමක්. ලිඳුල පහ වුණාම නම් දැන් කීපයක්ම තියෙනවා කණ්ඩි කඩා වැටිච්ච දැන්. ඇතරම හැමතැනම වගේ පොඩි පොඩි කණ්ඩි වල වෙන්න තියෙනවා. මේ වෙනකොට මේ ප්‍රදේශයේ හීතල නම් ඉතාම ඉහළ ප්‍රමාණයක සීතල ගොඩක් වැඩි. මම දන්නේ සෙල්සියස් අංශක 15ට විතර වගේ අඩු ඇති. හොඳ ගානට හීතල. හරිම සනීපයි. තවත් දැන් දිගටම වගේ පොඩි පොඩි තැන් කියනවා පාරට ගල් වැටිච්ච. ඒ වගේ මේ වෙනකොට පොඩි වෙහි පොදයකුත් යනවා. අපි මෙතනින් රොදල්ල පාරට හැරෙනවා. මේ රොදල්ල පාරට හැරෙන තැන නම් දැන් කීපයක් වනායකින් තියෙනවා. නායනෙම අතරම පස් කන්දි කඩන් කරලා තියෙනවා. ඒ වගේම රොදල්ල පාර මේක බර වාහන වලට යන්න තහනම්. මේ පාරේ තමයි අය පොඩක් බස් එකම ගිහලා ඇක්සිඩන්ට් වෙනවා. බ්‍රේක් නැතුව ගිහිල්ලා රොදල්ල කන්ද පටන් ගත්තා. හරිම ලස්සනයි. අපි ඉස්සර ආසාවෙන් ගිය තැන් සමහරක් තැන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගින් තියෙනවා මේ වැස්සත් එක්ක. ඉතින් ඒක හින්දා ඔයගොල්ලෝ යන්න හිතන් ඉන්න තැන්
පරක්කු නොකර යන්න. අපි දැන් ඉන්නේ නානුකොය නුවරඑළියට තව කිලෝමීටර් 7යි තියෙන්නේ. නානුවය ඉන්නේ. නානුවයට එනකම්ම කිසිම ගැටලුවක් නැහැ. නානුකොය දැන් නම් සැබෑම සීතල දැනෙනවා. ජැකට් එක අස්සෙනුත් ඒ සීතල එනවා. ඒ තරම් සීතල තියෙනවා. මං හිතන්නේ මේ පැති වලට සෑහෙන කාලෙකින් අවුවක් එහෙම නම් වැටෙන්නේ නැතුව. මෙන්න මෙතන තමයි ලොකු නායක් තියෙන්නේ. මේක දැන් සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ. ආයෙ ඉතින් කඩේ තාමත් දෙමින් පවතිනවා. මෙතන නම් සෑහෙන ලොකුවට ගිහින් තියෙනවා. දැන් මට හම්බුණ එකම නායකගේ ස්ථානය මෙතන තමයි. අනිත් තැන් ඔක්කොම තිබ්බේ පාරට වස්කන්දියට නේද? මෙතන ඉඳන් පාරට හානි වෙලා තියෙනවා ටිකක් වැඩි විදිහට. හැබැයි මේ වෙනකොට මාර්ගය ප්‍රතිසංස්කරණය කරලා ගමනාගමනයට තාම හොඳින් හදලා තියෙනවා. ඒක කාපට් එක දාන්න විතරයි තව තියෙන්නේ. ඒ ස්ථාවර කරලා තියෙන්නේ. නුවරඑළිය ආසන්නයේම තමයි ගොඩක් හානි වෙලා තියෙන්නේ. ටිකක් ලොකු බස් කණ්ඩියක් මෙතනත් අරලා තියෙනවා. මේ කිලෝමීටර් 111 වෙනි කනවා හරිය. මෙතන ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 5ක් විතර වගේ තමයි නුවරඑළියට තියෙන්නේ. පොඩි තැන්නට හැරෙන්න තියෙන්නේ තව පොඩ්ඩක් ඉස්සරහින්. ඒකටත් කලින් තමයි මේ නාය දෙක තුන තියෙන්නේ. ළඟ ළඟ කීපයක්ම කණ්ඩි කඩාගෙන හැරලා තියෙනවා. සිහින් පොදයක් වටනවා. වැස්සක් කියලා නම් වැටෙන්නේ නැහැ. හැබැයි තාමත් මේ කානුවල වතුර යනවා. මේ වතුර සම්පූර්ණයෙන්ම හිඳුනයි කියන්නේ ගොඩක් වෙලාවට මේ කඳු ස්ථාවර වෙනවා. ප්‍රධාන නාය අර දැකපු කඳු දෙක දැන් දෙකක් තමයි අපිට හම්බුනේ. තව ඉස්සරහින් එක තැනක් තියෙනවා. මෙතන මම මීට අවුරුදු 5-6කට කලින් වගේත් මේ නායෙන් මෙතන අවහිර වෙලා තිබුණා. මම හිතන්නේ අදත් මේ වාරත් ඒක සක්‍රිය වෙලා තියෙනවා. ඔව්. ඒක තාම මෙතන තාම සුද්ධ පවිත්‍ර කරගෙන යන ගමන් තියෙනවා. අද 2025 12 වෙනි මාසේ 10. ඉතින් ඒ වගේ පොඩි තැන් කීපයක් තමයි තියෙන්නේ. ඒකත් මම හිතන්නේ අද තව පැය කීපයකින් ඒ කන්දත් අයින් කරලා ඉවර කරයි. දැන් නම් හීතලයි. මෙන්න මෙතන ටිකක් ලොකු නායක් ගියන් තියෙනවා. ඒකෙත් මාර්ගයට ගල් පෙරලීම සහ බස් කණ්ඩේ වැටීම තමයි.
ඉස්සරහින් කියන්නේ ඉතින් සැලකිය යුතු හානියක් වෙලා තියෙනවා ඇත්තටම ඒ වැස්සෙන්. හැබැයි මේ වෙනකොට නම් ගොඩක් දුරට ඒ ස්ථාවර තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. බලමු හරි කාසින දාලා හෝටන් තැන්න පැත්තට. මුලින්ම අහන්නේ එකක් බොම්ද කියලානේ හැමෝටම හරියන්නේ. හෝටන් තැන්නට යන්න පුළුවන්ද මේ වාහන එක කාර් එකක වගේ આવොත්? පුළුවන් නේ. එහෙනම් මොකොත් අවුලක් නැහැ නේ. කාර් මේ එහෙම නාය ගිහිල්ලා මොකුත් නැහැ නේ. නෑ ඒ පැත්තට අවුලක් නෑ. රයිට්. හෝටන් තැන්නට යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑලු කාර් වෙන්න ඕන එකට. කියන්නේ මොකක්ද බලන්න පුළුවන්. අපි යන්නුවර එළියට තා කිලෝමීටර් 3ක් 4ක් විතර තියෙනවා. දැන් හීතලයි. ඉතන තමයි තවත් තැන. විශාල ගල් වැල්ල තියෙනවා. මේ ගල් නම් පුපුරවන්න වෙනවා. ඉතින් එකමන් තීරුවකින් තවම යන්න පුළුවන්. දැන් නම් හීතල අර සනීපයි කියන මට්ටමින් එහාට ගිහිල්ලා තියෙන්නේ. දැන් කටුවනිනවා වගේ එකක් දැනෙනවා නිකන්. හරිම සනීපයි. සනීපේ උපරිමයට ගිහිල්ලා තියෙන්නේ. මොකද වැස්සකුත් වැස්සෙන් යාන්තම් පොදයක් ගියා. මානුවරට 75යි ගම්පොලට 55යි වතුරට 55යි වස්සට 75යි. හරි. අපි නෝරෙලියට ආවා. මෙතනින් අපි යමු ග්‍රෙගරි පාක් එකට. දැන් ගිහිල්ලා රස්නෙන් මොන හරි කාපුවා. තාම පොඩි වෙලාවක් අල්ලන් ඉන්න පුළුවන්. අතරම නෝරෙලිය පාළුවට ගිහිල්ලා සෑහෙන අඩුයි මේ හරියේ වාහනත් නැහැ සංචාරකයෝ ඉන්න පාටක් නැහැ. අපි දාලා බලමු ග්‍රෙගරිය පාක් එකට. ඒකෙදි බලා ගන්න පුළුවන් සංචාරකයෝ කියලා ඔයගොල්ලන්ට ඈතින් පේනවා ඇති. කවුරුවත් නැහැ. සංචාරකයෝ විදිහට ආපු වාහන 3යි තියෙන්නේ ඇත්තට. මෙතන කඩවල් තියෙනවා. විශාල ප්‍රමාණයක්. ලස්සන නෝරෙලියට ආවා. සෙනග නැහැ. ඉතින් මේ දවස්වල එනවා නම් මේ හොඳම කාලේ ඔයගොල්ලන්ගේ මේ දවස්වල ළමයින්ගේ ඉස්කෝල නිවාඩු ඒවා හින්දා මේ කොමත් සීසන් එක. ඉතින් මේ ආපදා තත්ත්වයේ හින්දා තමයි ගොඩක් අය මෙතෙන්ට මේ දවස්වල එන්නේ නැත්තේ. හැබැයි නගරේ සූදානම් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන් පිළිගන්න පේනවා බෝට්ටු එහෙම තියෙනවා. කවුරුවත් නැහැ මේ වෙනකොට. සෙනග නැහැ. වාහන 3ක් විතර වගේ තමයි තිබ්බේ මුළු පාක් එකට. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ නිවාඩුව ප්ලෑන් කරලා තිබ්බනම් කලින් නුවරදී එන්න. ඒක අවලංගු කරන්න එපා. හැටින් පාර හොඳයි. පාරේ ඉන්න පුළුවන්. සමහරක් තැන් එකක් තියෙනවා මේ තාම පස් ඉවත් කරලා නැති. අනිත් තැන් ඔක්කොම පස් ඉවත් කරලා හොඳට මාර්ගය පාදලා තියෙනවා. ඒ කියන්නේ පස් ඉවත් කළා නැහැ කියන්නේ තනිමන් තීරුව වගේ තියෙනවා.
මාර්ගයේ වාහන යන්න පුළුවන්. මේ දවස්වල ගොඩක් නිවුස් වල එන්නේ පහින් වීම නැතිවීම ආපදා ඒ වගේ දේවල්. ඉතින් ගෙවල් වල ඉඳලා දැන් ඇති වෙලා ඇති. ඒකින්ද ඒ මානසිකත්වයෙන් නිදහස් වෙන්නත් මේ පැත්තේ ඉන්න සංචාරක කර්මාන්තයේ ඉදලා ඉන්න අයට ඒගොල්ලොත් ලොකු අනතුරකට ඇත්තටම දැන් පත් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ජීවනාලිය සෑහෙන දුරට අඩාල වෙලා තියෙනවා. මේ තියෙන මෙතන බෝට්ටු තියෙනවා 100ක් විතර. ඒක බෝට්ටුවකටවත් හයර් එකක් නැහැ. දෙසැම්බර් කියන්නේ ඒගොල්ලන්ගේ පීක් එක සෑහෙන වෙන්දර තියෙනවා. සෙනගෙනවා විදේශිකයොත් නැහැ, දේශීය අයත් නැහැ. ඉතින් නුවරඑළිය විවෘතයි. ඔයගොල්ලෝ ඉන්න පුළුවන් තරම් මේ පැති වලට. මොකද ගොඩක් අය මේ දවස්වල නිවාඩුවට කියලා ගාල්ල මාතර බීච් පැත්තට යනවා. ඉතින් දේශීය විදේශිකයෝ ඔක්කොම මේ පැත්තට ගිහිල්ලා තියෙන හින්දා මේ පැත්ත දැන් ඕවර් ක්‍රවුඩඩ් වෙලා ඇත්තේ. ඉතින් ඉස්කෝල පටන් ගන්න ළඟයි 16 පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඊට කලින් එන්න පුළුවන් එන්න. මේ පාර තාම සෙනගෙන්න පටන් ගත්තේ නැහැ නේ. පණිගෙන්න පටන් ගත්තේ නැහැ තාමනේ. සෙනගෙන්න පටන් ගත්තේ නැහැ. අර කේස් එක අත ගන්න ඉපදෙයි. කියලා ගන්න ගන්න. මේක එන්න පුළුවන්. නුවරඑළිය හැටන් පාර රක්ෂණ. ඒක තාමේ නාඩුවේ පැත්තෙන් එන්න බෑ. මොකද පුළුවන්. ඒක නෝ මම කොහොමද පැත්තෙන් යන්න පුළුවන්. ගම්පොළ පාර කොහොමද? ඒක දන්නේ කොහොමද? සෙනගෙයි හැබැයි. සෙනගෙයි එන්න ඕන. ඉතින් මේ දැන් ඉස්කෝලේ නිවාඩු පටන් ගන්න කලින් එන කට්ටියක් ඉන්නවා. ඉතින් මේ තමයි මගේ ප්‍රියතම කෑම. නුවරඑළිය આવොත් කොත්තුමී එකක් හරි මේකී එකක් හරි නොකා නම් යන්නේ නැහැ. ගෙගරේව දිහා බලාගෙන අදත් කනවා මම කොත්තුමී එකක්. නුවරඑළියට ඔන්න ආපහු කුම්පොඩියක් වැටෙනවා. ඒ කෑවා එක පොඩ්ඩක් අත් වෙන කොත්තුමී එකක් කෑවා. හොඳයි. කඩවල් මෙතන ඇරලා තියෙනවා. කඩවල් 3-4ක් විතර වගේ මේ කෝණ එකේ ඇරලා තියෙනවා. ඔරතරන් දේවල් තියෙනවා කන්න. ඒ වගේම අනිත් ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් ඔක්කොම ස්ට්‍රක් වෙලා තියෙන්නේ.
ඉතින් අපි ගොඩක් වෙලා හිටියා දැන් ඒකරි පාක් එකේ පිටත් වෙන්න තමයි දැන් සූදානම්. අපි ආපු පාරෙන් නැතුව වෙන පාරකින් යන්න බලමු. එතකොට අපිට තව නුවරඑළියට යන පාරක් ගැන පොඩ්ඩක් බලන්න පුළුවන්. එන්න පුළුවන්ද කියලා මගේ අදහස තියෙන්නේ ගම්පොළ පාරෙන් යන්න. එහෙම නැත්නම් රත්නපුර පාරෙන් යන්නත් පුළුවන් හක්කල පැත්තෙන්. බලමු ගම්පොළ පාරෙන් යන්න බැරි නම් රත්නපුර පාරෙන් යන්න try එකක් දෙමු. ගෙගරි පාක් එකෙන් අපි පිටත් වෙනවා. ඉතින් බලමු. සත්‍යන්න කෙනෙක් ගන්නට යම් බලන්න වික්ටෝරියා පාක් එක සහ මාකට් එක පැත්තට සෙනග නම් අඩුයි. ඒ වගේම ගෙගරි පාක් එකේ පොඩි රිපෙයාර්ස් ටිකකුත් ශරණ ගමන් තියෙන්නේ. සමහරක් විට මේ පැත්තට සංචාරකයෝ අඩු නිසා වෙන්න ඇති. නුවරඑළිය නගරයත් සාහින්න පාළුවට ගිහින් තියෙන්නේ. සිංගල් ට්‍රීට් අපි කවදාවත් කවද වගේ දවසක ආවත් ඇත්තටම නුවරඑළිය සෙනග හිටියා. දැන් මේ පේන විදිහට පේන්නේ ඇත්තටම නුවරඑළිය ගොඩක් ඉඳලා තියෙන්නේ පිටින් ආපු අය. ඉතින් ඒගොල්ලෝ නැති වෙච්ච ගමන් නගරෙම පාළුවට ගිහිල්ලා රෙස්ටෝරන්ට් ඔක්කොම හැරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් ගැටලුව ඇති සෙනග නැතිකම. ගම්පොළ පැත්තෙන් එළියට යන්න කියලා හිතාන් ඉන්නේ. බලමු මේ පැත්ත තමයි වැඩිම හානියටපත් වුනේ මාර්ගය. යන්න පුළුවන්ද කියලා බලාගෙන යන්න තමයි බලන්නේ. එක්කම යවන් නුවරඑළිය නගරයට එල්ටික දැන් ඉන්න වික්ටෝරියා පාක් එක නම් ඒකේ චිල්ඩ්‍රන් පාක් එක නම් මේ දවස්වල හදනවා. ඒකින්ද ඒක යූස් කරන්න බෑ. ගම්පොළ පාර අහන හැමෝම කියන්නේ යන්න බැහැයි කියලා. තවලන්තෙන් එහෙම නැත්නම් නාවලපිටියට යන්න විදිහකුත් නැහැ කියලා. මට ගිහිල්ලා බලමු. ඊයේ බැරි වුණාට අද පුළුවන් වෙන්න පුළුවන්. අවතුරු මාකට් එකත් තියෙනවා. පළතුරුත් ගොඩක් තියෙනවා. වික්ටෝරියා පාක් ඕපන්. Oh. විදිහට නම් ගම්පොළ පාර යන්නත් බෑ. ගම්පොළ පාර යන්නත් බෑ. ගම්පොළ පාරෙන් නාවලපිටිය පැත්තට යන්නත් බෑ. ඒක නිසා මම බලනවා හග්ගල හරහා යන්න පුළුවන්ද කියලා රත්නපුර පැත්තෙන්. ඒ පාරත් මට හරියටම ෂුවර් නැහැ. ගිහින් බලමු.
ඇතරම වෙලා තියෙන නුවරඑළිය ටවුන් එක යට වුණ නිසා යම් හානියක් වෙලා තියෙනවා චිල්ඩ්‍රන්ස් පාර්ක් එකටයි ගෙගරි පාර්ක් එකට. ඒක රිකවර් වෙන ගමන් තමයි තියෙන්නේ. ඒකට එකක් ලොකු මට්ටමට වතුර ඇවිල්ලා තියෙන බවක් පේන්න තිබ්බා. කමක් නෑ අපි බලමු හග්ගල බලන්න යන්න පුළුවන්ද මොකද තත්ත්වය කියලා පෙන්නන විදියට නම් හග්ගලෙන් එහාට පාර යන්න බෑ කියලා තමයි තියෙන්නේ. හග්ගල මල්වත්ත බලන්න පුළුවන්ද බැරිද මොකද තත්ත්වය කියලා ඒ හරියට ගිහලා බලමු. සඳ තැන්නට වාහනයක් යන්න පුළුවන්ද? අයියා සඳ තැන්නට සද්දන්නට යන්න අයියා ගිහිල්ලි වෙලා එතනින් වාහනයක් ගන්න ඕන. එතනට යනකම් පාර මුකුත් වෙලා නැති වෙයිද? නෑ මොනත් වෙලා නෑ. ඔල නෑනේ. නෑ. එම උලන්න ගිහිල්ලා ඒක වාහන තියෙන ඇතුලේ මේ ඇතුළු නැන් පස්සේ මේ අරගෙන එතනින් අරන් යන්න ඕන. මේ මෙතනින් හග්ගලේ පාර හදලා දන්නේ නෑනේ. යන්න පුළුවන්. පුළුවන් නේ. බයික් එකනේ දැන් බස් පවා යනවා. බස් යනවානේ. දැන් යනවා. මේ ටිකටම වැලි මට්ටම යනකම් යන්න පුළුවන් නේ. හරි. මේ පාර හදලා අතරම නුවරඑළියේ ඉඳන් නම් හග්ගල බොට්නිකල් ගාඩන් එකට යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. බොට්නිකල් ගාඩන් එකෙන් පස්සේ තමයි නාය ගිහිල්ලා තියෙන්නේ. ඒ නාය ගිය එකත් මේ වෙනකොට පාර විවෘත කරලා තියෙන බස් එකකට යන්න පුළුවන් ගානට. ඒක නිසා ඒක ගැටලුවක් නෑ මේ වෙනකොට. ඉතින් නුවරඑළියට ලොකු හානියක් වෙලා තියෙනවා ගම් වතුරත් වැහි වතුරයි ඔක්කොගෙමත් එක්ක. හැබැයි තවමත් කඩවල ඇරලා ඔක්කොම පහසුකම් තියෙනවා සංචාරකයන්ට. සියලුම පහසුකම් තියෙනවා. හැමතැනටම යන්න පුළුවන් බලන්න. ළඟා වෙන්න අමාරු ගම්පොළ පාරෙන් විතරයි තාම. අනිත් පාරවල් ඔක්කොම විවෘත වෙලා තියෙන්නේ. ඉතින් පාරවල් වලට හැඩන් පාර නම් ඇතරම ලොකු හානියක් වෙලා තිබුණේම නැහැ. පස් කණ්ඩික ඉබියක් කඩාගෙන ඇවිල්ලා තිබ්බ එක විතරයි. වැස්ස දැන් මං ඉන්න වෙලෙත් පොඩි පදයක් යනවා විතරයි. ඒක පොළොවට දැනෙන්න තරම් මට්ටමේවත් නැහැ. කොහොමත් තව දවස් 3ක් 4ක් වගේ යනකොට මං හිතනවා මේවා ඔක්කොම වගේ ස්ථායි වෙලා යයි. අද 10 එතකොට මේ වැඩසටහන මම වීඩියෝ එක පබ්ලික් කරන දවස වෙනකොට මම හිතනවා ඔයගලන්ට තීරණයක් ගන්න පුළුවන් නුවරඑළියේ එන්න. එතකොට තව දුරටත් මේක ස්ථායි මට්ටමට ඇවිල්ලා තියෙයි. ඉතින් කොහොම තමයි තොරතුරු අපි දැන් නුවරඑළියෙන් සමුගන්නවා. මං ආයේ ආව පාරෙන්ම හිමින් සීරිය ගෙදර එනවා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ 2025 12 වෙනි මාසේ 10 වෙනිදා. හරියටම අපදා වෙලා සති දෙකකට විතර වගේ පස්සේ මම දැන් මේ වීඩියෝ එක එඩිට් කරන්නේ 2025 12 වෙනි මාසේ 17. ඉතින් මෙච්චර කාලයක් මේ වීඩියෝ එක දාන්න නැතුව තියාගන්න හේතුවක් තිබුණා. හේතුව තමයි මට බැලුමට පේන්න තිබුණා නුවරඑළිය ප්‍රශ්නයක් නැහැ. සංචාරය කරන්න පුළුවන් කියලා. හැබැයි නුවරඑළියට යම් ආපදාට හේතුත් වෙලා තියෙනවා. ගෙගරියව පිටාර ගැලීම හේතුවෙන් වික්ටෝරියා පාර්ක් එකයි ගෙගරියවයි ඒ වගේම නායෑම හේතුවෙන් හග්ගල මල්වත්තයි සම්පූර්ණයෙන්ම වහලා තියෙනවා. ඉතින් අද දවස් වෙනකනුත් හග්ගල මල්වත්ත වහලා තියෙන්නේ මාර්ගය විවෘත වෙලා තිබුණා. අද වෙන විට නුවරඑළියට පැමිණෙන සියලුම මාර්ග විවෘත වෙලා තියෙනවා. හැටන් පාර, නුවර පාර සහ රත්නපුර පාර. ඉතින් හග්ගල මල්වත්ත සහ විතරයි තාම විවෘත වෙලා නැත්තේ. ඒ වගේම ගෙගරි පාර්ක් එකේ බෝට්ටු දියත් කරන්නේ නැහැ තවම මට දැනගන්න ලැබුණ විදිහට. ඊට අමතරව අනිත් හැම තැනටම යන්න පුළුවන්. හෝර්න් තැනට ප්‍රශ්නයක් නැහැ. සඳ තැන්න ඒ වගේ තැන් වලට යන්න පුළුවන්. නුවරඑළියේ නවතින තැන් ඔක්කොම විවෘත වෙලා තියෙනවා. සංචාරකයන්ට ගැටලුවක් නැහැ. පැමිණෙන්න මාර්ග පද්ධතියෙත් වඩා සුදුසුයි මම හිතනවා හැටන් පාර. අනිත් මාර්ග දෙකට වඩා යම් ආරක්ෂිත බවක් තියෙනවා.
නුවරඑළිය සංචාරක කර්මාන්තයට මේ වෙලාවේ සංචාරකයන් ඉතා අත්‍යවශ්‍යයි. ඉතින් ඕගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා නම් මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් එන්න පුළුවන්ද බැරිද සුරක්ෂිතතාවය කොහොමද නුවරඑළිය දැන් තත්ත්වය කොහොමද කියලා. ඉතින් ඒ අනුව ඕගොල්ලෝ තීරණය කරන්න එනවද එහෙම එන්නවද එහෙම නැත්නම් ට්‍රිප් එක කැන්සල් කරනවද කියලා. අදට මම සමුගන්නවා නුවරඑළියෙන් ආයෙත් නැවතත් විස්රු රයිඩ් එකකින් අපි හම්බ වෙමු. එතෙක් දිගටම රැඳී සිටින්න. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න. බොහොම ස්තුතියි.